පර්ස් එකක්. මාත්‍යා ඉස්සෙල්ලා කෑම කපු කෙනා පර්ස් එක දාලා ගිහින්. ඔය දෙනවා බලමු. සල්ලි ගොඩක් තියෙනවානේ. අර ආවොත් මේ පර්ස් එක ගැන දන්නා කියන්නේ. මාත්‍යා ඔය පර්ස් එක අංගන්න දදන්නේ. අයිති කෙනාටම දෙන්න පුළුවන් නේ. මේ ඔබ මං කියන්නේ දැන් ආපන්. මම ඔබට කීයක් හරි දෙන්නම්. පර්ස් එක දාලා ගිහපු කෙනා ආවොත් මෙතන මුකුත් නැහැ කියපන්. එතකොට නෙමෙයි. ඔබ ඉස්කෝලේ ගිහින් ආවේ තවස් වරු වැඩ කරන්න යයි. මම බයිසිකලයක් ගන්න සල්ලි එකතු කරනවා නිසා. අක්කින්දු මට බයිසිකලේ චුට්ටක් දෙන්න පුළුවන්ද? රවුමක් හදලා දෙන්නම්. උඹට මගේ බයිසිකලේ දීලා මට උඹේ ටයර් එක රෝල් කර කර ඉන්නද කියන්නේ මට? කෝකෝ උඹේ ටයර් එක ටිකක් දීපන් මට බලන්න. මොකද්ද මේක පෙන්නපන්කෝ. අඩේ මේක කොහොමද මම පදින්නේ? විනා උඹට බයිසිකලයක් ගන්න ඕන නම් කට වහගෙන මං කියන දේ වැඩ කරපන්. දැන් ගිහින් අර මෙතන ඉපේපන්. අයියේ මම මෙහින් තමයි කෑම කාලා ගියේ. මගේ පර්ස් එක මේක කොහේ වැටලා තිබුණාද? නෑනේ මල්ලි. චූටි මල්ලි ඔයා කොහේ හරි දැක්කද? නෑ අයියා මම මොකුත් දැක්කේ නෑ. මාත්‍යා මං එහෙම කියයි කියලා හිතුවද? අයියා ඔයාගේ බර්ස් එක මෙයා තමයි අරගත්තේ. මොකද්ද? අයියා මෙයා මේ කියන කතාව ඇත්තද? මේ කරුණා කරලා මගේ පර්ස් එක දීපන්. නැත්තම් මම උඹට කරන දේ දන්නේ නැහැ. චි තම්සෙරි ලැජ්ජ නැද්ද ඔයි? thank you මල්ලි. ඔයාට මෙයා පර්ස් එක අරන් කියන්න එපා කිව්වද? මල්ලි ඔයා මට උදව් කරපු නිසා ඔයාට ආයේ මේ වැඩ කරන්න පුළුවන් වෙයිද? කමක් නෑ අයියා. ඒකත් එක්ක නොකියට යන සල්ලි දෙන්නම් කියලාත් කිව්වා. අනිත් කට්ටිය රාට්ටල ගන්න දෙයකින් අපිට හරියන්න එමයි අපේ අම්මා කියලා දෙලා තියෙන්නේ. එහෙම රාට්ටල ගත්තා නම් මට බයිසිකලයක් ගන්න බැරි වෙනවා. හරි මං යන්නම් අයියා.